සුබ දවසක්. මේ දවස්වල අධික උණුසුමක් පවතින්නේ ඇයි? ඔබටත් මේ දවස්වල හුස්ම ගන්නවත් අමාරු වගේ දැනෙනවද? ගෙදර ඉන්නවත් ෆෑන් එකක් හෝ AC එකක් නැත්නම් ඉන්න බැරි වෙලාද? මේක සාමාන්‍ය ග්‍රීස්ම කාලයක්ද? නැතිනම් ලෝකයට ලැබෙන අවසාන අනතුරු ඇඟවීමක්ද? මේ දවස්වල පවතින දැඩි උණුසුම නිසා පීඩාවට පත්වන ජනතාවට මේ වන විට ගැටලු බොහෝමයකට මුහුණ දීමට සිදු වී ඇත. පරිසරයේ තිබෙන දැඩි උෂ්ණත්වය නිසා දහදිය මගින් මිනිස් සිරුරේ තිබෙන ජලය පිට වෙනවා. එම නිසා හැම වෙලෙම ජලය පානය කරන්න. ශරීරයට අවශ්‍ය ජලය නිසි පරිදි නොලැබුණොත් විජලනය නිසා මස්පිඩු පෙරලීම ආදිය ඇති වෙන්න පුළුවන්. ඇත්තටම ඉර තියෙන්නේ අපට කිලෝමීටර් මිලියන ගණනක් ඈතින් නම් කොහොමද අපට මේ තරම් රස්නයක් දැනෙන්නේ? සූර්යාගේ අභ්‍යන්තර උෂ්ණත්වය මිලියන සෙල්සියස් අංශක 15ක් විතර වෙනවා. මේ අධික බාහිර උෂ්ණත්වය නිසා ඇතිවන තාපය විකිරණය වෙනවා. මේ විදිහට අපට උණුසුම ලැබෙනවා. මේ තාප විකිරණ වලින් කොටසක් පෘථිවිය අවශෝෂණය කරනවා. ඉතින් මේ කාලේ